සකස් වෙන පනතක් සම්බන්ධයෙන් මේ වෙනකොට කමිටුවක් පත් කරලා නීතිපති දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉතින් කාරණේ නීතිය ක්‍රියාත්මක වීමත් ඒකත් සමාජයට දැනෙන්න ඕන නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා. සමහර අධිකරණ තීන්දුව ලැබෙනකොට ඒ සමහර විට මේ නීතියේ සාධාරණත්වය ලැබෙනවද කියන කාරණය මත බෙදෙන්න ලක් වෙනවා. හේතුව ඒකට දීර්ඝ කාලයක් ගත වෙනවා. අපරාධයක් සිද්ධ වුණාට පස්සේ ඒ අපරාධයට ලැබෙන දඬුවම සමාජයටත් දැනෙන්න ඕනේ අපරාධයට ලැබුණු දඬුවම කියලා. හැබැයි අවුරුදු 10ක් 15ක් 20ක් ගියාට පස්සේ දඬුවම ලැබෙනකොට සමහර විට සමාජයට දැනෙන්නේ මේක ඒ අපරාධයට ලැබුණු දඬුවමක් හැටියට සමාජයට ලොකු බලපෑමක් ඇති වෙන්නේ. ඒ හින්දා සමාජයට යුක්තිය ලැබෙන්න නම් නීතිය ක්‍රියාත්මක කරන බව සමාජයට දැනෙන්න ඕනේ. සමාජයට එහෙම දැනුනොත් ඒක අපරාධ වළක්වා ගැනීමට හේතුවක් වෙනවා. අපි අත්දකින්න එක කාරණයක් තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙීමේදී තියෙන දුර්වලතා. අනපනත් වලට වඩා නීතිය ක්‍රියාත්මක කරන කොට ඇතිවන දුර්වලතාවයන්. නැත්නම් අඩුපාඩු, නැත්නම් ප්‍රමාදයන්. බොහෝ විට පරිපාලන ප්‍රමාදයන් වෙන්න පුළුවන්. විශාල වශයෙන් අපේ විමර්ශන ආයතන වගේම අධිකරණ ක්ෂේත්‍රයේ විශාල නඩු ප්‍රමාණයක් ප්‍රමාද වෙමින් තියෙනවා. ජනතාවට යුක්තිය ප්‍රමාද වෙමින් තියෙනවා. මේ හැම ලිපිගොනුකම ජීවත් වෙන්නේ යුක්තිය ඉල්ලන මිනිස්සු. එහින්දා අපිට සුවිශේෂී පනතක් හැටියට මේක හඳුනා ගන්න පුළුවන්. මොකද මේක හරහා මං හිතන්නේ නීතිය එකක් කඩිනමින් ක්‍රියාත්මක කරගන්න ඉඩකඩ ලැබෙනවා. ඒකට අවශ්‍ය සියලු බලතල දීලා තියෙනවා. මං හිතන්නේ මේක ජාත්‍යන්තර ප්‍රමිතියක් සහිතව නිර්මාණය වූ පනතක්. විවිධ සම්මුතින් වලට අපි එක්සත් ජාතීන්ගේ සම්මිතුන්ට එකගතාවය පළ කරලා තියෙනවා. දූෂණය සම්බන්ධයෙන් විශේෂයෙන් සංවිධාන ජාත්‍යන්තර සංවිධාන අපරාධ සම්බන්ධයෙන් ඒ වගේම මත්ද්‍රව්‍ය මේ පනතත් මේ ජාත්‍යන්තර ප්‍රමිතින් වලට අනුගතව සකස් වූ පනතක්. විශේෂයෙන් කරවිට මහත්මයා කිව්වා වගේ මේ පනත හරහා මේ රටට අපිට පුළුවන් මං හිතන්නේ අලුත් පනත් නැතත් මේ පනත හරහා සංවිධානාත්මක අපරාධත් මත්ද්‍රව්‍ය ජාවාරමුත් යම් ප්‍රමාණයකින් මැඩපවත්තන්න. මොකද සංවිධානාත්මක අපරාධ කරුවන් බොහෝ දුරට මත්ද්‍රව්‍ය ජාවාර ආකාරයකින් මුදල් උපයලා ඔහු බොහෝ දේ අත්පත් කරගන්න උත්සාහ කරනවා නම් ඒ උත්සාහයන් සියල්ල මේ පනත හරහා ව්‍යර්ථ කරන්න හැකියාව තියෙනවා. සෑම නීති විරෝධී වත්කමක්ම මං හිතන්නේ සංවිධානාත්මක අපරාධ කරුවන් හෝ මේකට සම්බන්ධ වෙන පාර්ශ්වයන් මුදල් උපයා ගන්න දෙන්නේ විවිධ දේ අත්පත් කරගන්න. ඔවුන් හිතනවා ඒ හරහා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න, තත්ත්වයන් ලබා ගන්න, විවිධ දේ අත්පත් කරගන්න තමයි ඒ සංවිධානාත්මක අපරාධ කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කටයුතු කරන්නේ. හැබැයි මේ නීති විරෝධී සියලු දේ අත්පත් කරගත්තට Tamanට පරිහරණය කරන්න ඉඩ කඩක් නැහැ කියන පණිවිඩය ඔවුන්ට ලැබෙනවා නම් ඔවුන්ට තව දුරටත් ඒ කරන කාර්යයෙන් ප්‍රයෝජනයක් නැති බව ඒත්තු යන්න අවශ්‍යයි. Taman නීති විරෝධීව අත්පත් කරගන්න කිසි දෙයක් Tamanට පරිහරණය කරන්න මේ පනතෙන් ඉඩ කඩ නැහැ. ඒක නීති විරෝධී. ඒ විතරක් නෙමෙයි මේ කොට්ටාසෙට මෙතන බොහෝ බලතල පැවරලා තියෙනවා. මේවා හඳුනා ගන්න එක, මේක සොයා ගන්න එක, මේක අත්පත් කරගන්න එක. ඊට අදාළ සියලු අනුසංගික කාරණා මේකට අදාළයි. ඒ හින්දා මං හිතන්නේ මේ පනත අනික් සියලු පනත් සහ නීති ක්‍රියාත්මක කරන්න මේක පිටුවහලක් වෙයි කියලා. පොලිස් කොට්ටාසයන්ටත් මේ කොට්ටාසය හරහා බොහෝ පහසුකම් සපයා ගන්න නැත්තම් තොරතුරු සාක්ෂි අනාවරණය කරගන්න මේ පනත ඉවහල් වෙයි කියලා. මම මෙහිදී ඔබ සියලු දෙනාට එක යෝජනාවක් කරනවා. අපි ආයතන හදනවා, නීති හදනවා.
හැබැයි අපි ඒව වර්තමානයට ගැලපෙන විදිහට මෙහාව ගන්නත් අවශ්‍යයි. මට හිතන්නේ මේක ආරම්භයේ ඉඳලම පළවෙනි ලිපිගොනුවේ ඉඳලම ඩිජිටල් කරන එකට නැත්තම් මේක තාක්ෂණයත් බද්ධ කරගෙන ගියොත් අපිට පහසු වෙයි. අපි දන්නවා දහස් ගණන් ලිපිගොනු විමර්ශන ආයතනවල තියෙනවා. අලුත් විමර්ශනයක් එනකොට පෙර විමර්ශන යට යනවා. සමහර විට මේවට සම්බන්ධ පුද්ගලයන් අද ජීවිතුන් අතරත් නැතුව ඇති. සමහර අය හිතාමතාම ප්‍රමාද කිරීම සිද්ධ වෙනවා. සමහර ලිපිගොනු. ඉතින් මේවා යථාර්ථයක් වෙලා තියෙන අවධියක මේ පොලිස් කොට්ටාසේ ආරම්භයේ පළවෙනි දවසේ ඉඳලම මේකට ලැබෙන පළවෙනි පැමිණිල්ලේ ඉඳලම තාම කෙටි කාලයක් තුල මේකේ ප්‍රතිඵල සමාජයට දෙන්න අවශ්‍යයි. මොකද ඔබ දන්නවා මේ හැම දෙයකින්ම අපි රටක් හැටියට ආර්ථික බංකොලොත් භාවයක් ලබලා යම් ආර්ථික ස්ථාවරත්වයක් අත්පත් කරගෙන තියෙන මොහොතක තමයි අපි මේ පනත ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. මේ හරහා දැවැන්ත ධනයක් අපේ රටට අහිමි වෙලා තියෙනවා. කරවිත් මහත්මයා මතක් කරා වගේම හිටපු විගණාධිපතිවරයෙක් කිව්වා ව්‍යාපෘති ණය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 8ක් ලබාගෙන තිබුණත් වත්කම් තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 2කටත් අඩුවෙන් කියලා. එතකොට අපිට මේ විගණකාධිපතිවරයෙක් කර ප්‍රකාශය අපිට එන ප්‍රශ්නය ඉතුරු ඇමරිකානු ඩොලර් බිලියන 6ක වත්කම්ට මොකද වුනේ කියලා. ඒ සියල්ල එහෙමනම් ඒ කතාව අනුව ඒ සියල්ල නීති විරෝධී ආකාරයෙන් කවුරුන්නෝ මේ වත්පත් කරගෙන තියෙනවා. මේ පනතෙන් ඒ සියල්ල නැවත අත්පත් කරගන්න පුළුවන්. මේ වාගේ ප්‍රසිද්ධ විමර්ශන රාශියක් දැනට CID එක සානිකුත් විමර්ශන මූල්‍ය අපරාධ කොට්ටාසේ සතුව තියෙනවා. මම හිතන්නේ ඒ විමර්ශනව වඩාත් පහසු කරයි පුළුල් කරයි. උදාහරණයක් ඇටියට බැඳුම් කර වංචාව. ඒ වාගේ ඒ වංචාවෙන් අත්පත් කර දේපල තියෙනවා. මේ වංචාවෙන් සමහර අයට මූල්‍ය ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. දැන් මං හිතන්නේ මේ විමර්ශන වඩා කාර්යක්ෂම කරගන්නත් මේ පොලිස් කොට්ටාසේ වහල් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ පනත හරහා. රටක ආර්ථික ස්ථාවරතාවයක් අවශ්‍යයි. මේ රටේ ජනයාට අවශ්‍ය සහන වගේම පහසුකම් සහ යටිතල පහසුකම් ලබා දෙන්න. එහිදී ආර්ථිකයට බලපාන කාරණා හැටියට මේ ආකාරයෙන් අපේ රටට ලැබෙන ධනය නීති විරෝධී ආකාරයෙන් අහිමිවීම බලක්වා ගත යුතු වෙනවා. අපි දන්නවා මහජන ඇතිතරම් පීඩා විඳමින් නීත්‍යානුකූලව ධන උපන අතර ඉතා සුළු කොටසක් සවිශාල ධනස්කන්ධයක් නීති විරෝධයෙන් උපයා ගන්නවා. එහින්ද යම් ආකාරයක කළු ආර්ථිකයකුත් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා මේ සියලු කාරණා පිළිබඳව අවධානය යොමු කරමින් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ රටට දැවැන්ත ආදර්ශයක් සකස් කිරීම සඳහා මේ පනතේ ප්‍රතිපාදන උපයෝගී වෙයි කියලා අපි විශ්වාස කරනවා. රටට ලැබෙන සියලු ධනය සමාජයට සහ ජනතාවට හිමි ධනය ඒ ධනය ඔවුන් සතුයි. ඒ හින්දා කිසිවෙකුටත් මං හිතන්නේ මින් ඉදිරියට හැකියාවක් ලැබෙන එකක් නැහැ. තමන්ට අහිමි නීති විරෝධී වත්කමක් අත්පත් කරගන්න, ඒක පරිහරණය කරගන්න, ඒ ධනය හරහා නැවත ධනය උත්පාදනයට කිසිදු ඉඩකඩක් ලැබෙන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි එහෙමනි තත්ත්වයක් නිර්මාණය කරන්න මේක ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ශක්තිමත් කරගන්න වෙනවා. අපි හැම වෙලාවෙම දකිනවා පොලිසිස් නැත්තම් ප්‍රතිපත්ති තියෙනවා. ඉම්ප්ලිමෙන්ටේෂන් නැත්තම් ක්‍රියාත්මක තලයේ ගැටලු තමයි හැම වෙලාවෙම අපිට මුණ දෙන්නේ.
සංකල්ප තියෙනවා. බොහෝ දේ හොඳයි. හැබැයි ක්‍රියාත්මක තලයේ තම ගැටලු තියෙන්නේ. ඒකට සරිලන හොඳ පුහුණුවක් දේශීය විදේශ වශයෙන් ලබාගෙන මේ කොට්ටාසය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මේ කොට්ටාසය මම හිතන්නේ පුළුල් කරන්න ඕනේ, ශක්තිමත් කරන්න ඕනේ. මට හිතෙනවා මෙවැනි කොට්ටාසය ක්‍රියාත්මක කරලා අපිට අපි බලාපොරොත්තු වෙන අපි දේශපාලකයන් හැටියට මේ රටට අලුත් බලාපොරොත්තු අලුත් සිහින රටේ ජනතාව තුල තියෙනවා. ඒවා සාක්ෂාත් කරගන්න එක පැත්තකින් මේ අල්ලස දූෂණය වංචාව මූල්‍ය අවභාවිතයට වැටබඳින්න මහඟු මෙවලමක් බවට මේ කොට්ටාසයත් මේ පනතත්පත් වේ කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා ඔබ සියලු දෙනාගෙන් නැවතත් ඉල්ලන්නේ අපි පහුගිය මාස 11ක් කාලය තුල බොහෝ වෙනස්කම් කරා. ඒ ව්‍යුහාත්මක වෙනස්කම් වලට එකතු වෙන තවත් වෙනස්කමක් තමයි මේක. කොට්ටාස වැඩිවීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කොට්ටාස වල ගුණයන්, ගුණාත්මක භාවය සුරකින්න ඕනේ. ක්වොලිටි එක වැඩි වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය පුහුණුව අවශ්‍යයි, යටිතල පහසුකම් අවශ්‍යයි. ඒ වගේම කරන රැකියාවට සරිලන වැටුපක් අවශ්‍යයි. මේ සියල්ල ඒ වගේම අභිප්‍රේරණයක් සහිතව රාජකාරී කරන්න ඔබට අවශ්‍ය පහසුකම් වගේම උසස් වීම අවශ්‍යයි. සියල්ල ඉටු කිරීමට අපි අපේ පාර්ශ්වයෙන් මැදිහත් වෙනවා. හැබැයි ඒ සියල්ල ජනතාවගේ මුදලින් තමයි සලසන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා පෙරලා ජනතාවට මේ නීති රීති හරහා මේ නීති රීති අනපනත් සම්මත විහරා ලබා ගන්න ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න. ජනතාවට දැනෙන්න ඕන වෙනසක්. එහිදී වැදගත් වෙන්නේ ඔබ අවංකවවත් කාර්යක්ෂමවත් මේ කාර්යයත්වල නිරත වීම. මොකද විශ්වාසය අවශ්‍යයි. විශ්වාසය අවශ්‍යයි. ඒ හින්දා මම හිතන්නේ මේ පනත පිළිබඳව හොඳ හැදෑරීමකුත් මේ පනත පිළිබඳව මේ යටතේ විමර්ශනය සඳහා හොඳ පුහුණුවකුත් ලබා දෙන්න අවශ්‍යයි. මොකද මේ හරහා මේක නිවැරදිව කරන්න අවශ්‍යයි. මොකද නීත්‍යානුකූල ධනය උපයන කිසිදු අයෙකුට මේ හරහා බලපෑමක් සිදුවීමේ ඉඩකඩ තැබිය යුතු නැහැ. මොකද අපි මේ රටට දේශීය විදේශ වශයෙන් ආයෝජක ගෙනලා උන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් දීලා උන්ට ධනය උපයලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායකත්වය ලබා දෙන්නත් රැකියා ප්‍රවර්ධනය වෙනුවෙනුත් ආර්ථික සංවර්ධනය වෙනුත් වැඩ කටයුතු කරමින් ඉන්න රජයක් හැටියට උන්ට අපිට අවශ්‍ය සියලු පහසුකම් දෙනවා වගේම අනීතිකත්පත් කර ගැනීම බැලැක්වීම සඳහා මෙවැනි කොට්ටාස යනරා කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ.